도로나 공원에 버리면 안 됩니다. 공공장소는 깨끗이 사용해야 합니다. ප්‍රශ්නයේ තියෙන්නේ තෝරෝනා කොංගොනේ හිස්තැනක් උල්ඩල් පොරිමෙන් අන්තිම් නිදා. මේක තොරෝ කියන්නේ පාර. කොංගොනේ කියන්නේ උද්‍යානයේ එහෙමත් නැත්නම් පාක් එකේ. නා කියලා කියන්නේ හෝ කියන අදහස. හෝ කියන අදහස ලබා ගැනීමට නා එහෙමත් නැත්නම් ඉනා මේ වචන දෙකෙන් එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ වචන දෙක යොදා ගන්න තැන අනුව වෙනස් වෙනවා. නාමපද දෙකක් අතර හෝ කියන අදහස ලබා ගැනීමට භාවිතා කරන මේ වචනය ඊට පෙර වචනය අවසන් වෙලා තියෙන විදිය අනුව නා කියන එකද ඉනා කියන වචනයද භාවිතා කරන්න කියන එක තීරණය වෙනවා. උදාහරණයක් විදිහට මේ වාක්‍ය දෙක බැලුවොත් නානන් අචිමේ කොපිනා චාරල් මෂෝ මම උදෑසන කෝපි හෝ තේ බොනවා. මේකෙදි පළමුවෙනි නාම පදය අවසන් වෙලා තියෙන්නේ හල් කිරීමකින් නොවේ. ඒ නිසා මෙතන නා කියන වචනය භාවිතා කරනවා. දෙවෙනි වාක්‍ය බැලුවොත් මෙතන නනන් අචිමේ පංගිනා කායිරල් මුගෝ මම උදෑසන පාන් හෝ පළතුරු කනවා. මේක බැලුවොත් පළමුවෙනි නාම පදය අවසන් වෙලා තියෙන්නේ හල් කිරීමකින්. ඒ නිසා මෙම අවස්ථාවේදී ඉනා කියන වචනය භාවිතා කරනවා. ඊළඟට හිස්තැනක් උල්ඩල් පොරිමෙන් අන්තිම් නිදා කියන්නේ වීසි කිරීමෙන් වළකින්න. කොංගොන් ජංසෝ පොදු ස්ථාන කෙකසී සයම් හේයා හම්නිදා පිරිසිදුව භාවිතා කළ යුතුයි. ඊළඟට උත්තර හතර මේ විදිහට තියෙනවා. චිගාප් ෆර්ස් එක අජංසිල් වැසිකිළිය සජින් කියනවා පින්තූරය සරගී කියන්නේ කුණු. එහෙනම් මොනවද මෙතන පොරිමෙන් අන්තිම නිදා කියන්නේ? සරගී කුණු.